ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. අද දවසේ මම ඔයත් එක්ක කතා කරන්න ආවේ මොකද මේ අලුත්ින් ආපු වැටුප් පරිවර්තනයත් එක්ක ඒ කියන්නේ 2025 චක්‍රලේඛනයත් එක්ක කොහොමද අපේ අනිකුත් දීමනා ටික ගෙවන්නේ කියන එක. මේ දිනවල අප්‍රේල් මාසයේ අතිකාල දීමනා ඒ වගේම නිවාඩු දින වැටුප් ගෙවීම මෙන්න මේ දේවල් සම්බන්ධව සමහර වවුචර් ක්‍රියේට් කරන අපේ කළමනාකරන සහකාර මාත්මීන්ට ගැටලු පැනනගී ඇති අපි මොන වැටුපටද මේවා සකස් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේක පැහැදිලිව 2025 චක්‍රලේඛයේ කියලා තියෙනවා. අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේ දේවල් ගෙවන්නේ කියලා. පළමුවෙන්ම අපි බලමු පාරිතෝෂිතය කොහොමද ගෙවන්නේ කියලා. පාරිතෝෂිත සාමාන්‍යයෙන් ගෙවන්නේ අපි අවසන් වරට ඒ කියන්නේ විශ්‍රාම යාමේදී හෝ සේවයෙන් අස්වීමේදී අවසන් වරට ලැබූ වැටුපෙන් ඒ කියන්නේ ග්‍රොස් එක අවසන් වරට ලැබූ දල වැටුපෙන් භාගයක් අරගෙන ඒක ඔහු සේවය කළ අවුරුදු ගානින් වැඩි කරලා තමයි මේ පාරිතෝෂිතය ගෙවන්නේ. ඉතින් එතකොට මේ අලුත් චක්‍රලේඛය අනුවත් මේ පාරිතෝෂිතය ගෙවන්නේ මේ විදිහටම තමයි අවසන් වරට ලැබූ වැටුප තමයි වැටුපෙන් ඒ කියන්නේ අවසන් වරට ලැබූ දල වැටුපෙන් භාගයක් යා සේවය කරපු වසර ගණනින් වැඩි කරලා ගෙවන එක. මේ විදිහට දැන් 2025 අප්‍රේල් පළවෙනිදාන් පස්සේ කෙනෙක් විශ්‍රාම යනවා නම් හෝ සේවයෙන් අස් වෙනවා නම් ඔහුට හිමි පාරිතෝෂිතය ගණනය කිරීමේදී අපි අදාළ කරගත්ත යුත්තේ උපලේඛන දෙකෙහි සඳහන් වැටුප. ඒ කියන්නේ 2025 4.1 දිනට අදාළ මූලික වැටුප සහ COL එක කියන්නේ ජීවන වියදම් දීමනාවේ එකතුව තමයි අපි ගන්නවා. ඒකට ඔබට පැහැදිලි ඇති 2025 අප්‍රේල් පළවෙනිදාන් පස්සේ කෙනෙක් විශ්‍රාම යාම හෝ සේවයෙන් ඉල්ලා අස්වීමේදී ඔබ පාරිතෝෂිතය ගණනය කළ යුත්තේ ඔහු අවසන් වරට ලැබූ ඒ කියන්නේ අප්‍රේල් 4.1 දිනට ඔහුගේ මූලික වැටුප සහ ජීවන වියදම් දීමනාවේ එකතුවේ හරි අඩක් අරගෙන ඒක ඔහු සේවය කළ වර්ෂ ගණනෙන් වැඩි කරලා තමයි පාරිතෝෂිතය හදන්න ඕන. හරි අපි ඊළඟට බලමු අලුතෙන් පත්වීම් ලබා දෙද්දී මේ පත්වීම් ලිපියේ වැටුප් පරිමාණය කොහොමද සටහන් කරන්න ඕන කියලා. මෙන්න මෙතෙන්දී වැටුප් පරිමාණය සකස් කර යුත්තේ 1/2025 චක්‍රලේඛයේ උපලේඛන එකෙහි සඳහන් වැටුප තමයි සඳහන් කළ යුත්තේ. ඒ වුණාට මේ වැටුප් ගෙවීමේදී උපලේඛන දෙක කියන අධීරගත වැටුප් පරිමාණයන් අදාළ කරගත යුතුයි. ඒ කියන්නේ උපලේඛන එකේ සඳහන් වැටුප තමයි වැටුප් පරිමාණය තමයි පත්වීම් ලිපියක වැටුප් පරිමාණය විදියට අපි සටහන් කළ යුත්තේ. හැබැයි ඔහුට වැටුප් ගෙවීමේදී ඔබ දන්නවා අපි අධීර තුනකට තමයි වැටුප් ගෙවීම සිදු කරන්නේ අලුත් චක්‍රලේඛය අනුව. ඒ කියන්නේ 2024 4.1ට එක වැටුප් අධීරක් තියෙනවා. ඒ වගේම 2026 ජනවාරි 1 වෙනිදාට තවත් වැටුප් පියවරක් තියෙනවා. ඊළඟට 2027 ජනවාරි 1 වෙනිදාට තවත් වැටුප් අධීරක් තියෙනවා ගෙවන්න. ඔන්න ඔය විදිහට තමයි අධීරයන් තුනකට වැටුප් අපිට ගෙවන්නේ. ඉතින් අලුතෙන්ම පත්වීමක් ලැබූ කෙනෙකුට අපි වැටුප් පරිමාණය උපලේඛන 1 අනුව සටහන් කරාට වැටුප් ගෙවීමේදී උපලේඛන 2 අනුව අර අධීරගත වැටුප් පරිමාණයන් තමයි ගෙවිය යුත්තේ. මම හිතන්නේ ඒකත් ඔයාලට පැහැදිලි. ඉන්පස්සේ අපි බලමු අපේ දෛනික වැටුප් කොහොමද ගෙවන්නේ කියලා. මෙන්න මේ දෛනික වැටුප් ගෙවීමේදී අපි උපයෝගී කරගත යුත්තේ ඒ අදාළ සේවකයාගේ අදාළ ඒ කියන්නේ PL1ද PL3ද MA12ද මේ මොන හරි කැටගරි එකේ උපලේඛන එකට අනුව තියෙන මූලික වැටුප් තලය තමයි ගන්න. ඒක අරගෙන 30න් බෙදලා වැඩ කරපු දින ගාණින් වැඩි කරලා තමයි මේ වැටුප ගණනය කළ යුත්තේ. හොඳට මතක තියාගන්න උපලේඛන එකේ සඳහන් අධීර උපලේඛන එකේ සඳහන් වැටුප තමයි 30න් බෙදන්නේ. ඒකේ තියෙන ආරම්භක වැටුප. ඒ කියන්නේ PL1 ගත්තොත් PL1 වල ආරම්භක වැටුපක් තියෙනවනේ. අනේ ආරම්භක වැටුප තමයි 30න් බෙදලා දින ගාණින් වැඩි කළ යුත්තේ උපලේඛන එකට අනුව. දැන් අපි එතකොට අපි අර උපලේඛන දෙකේ තියෙන අධීරගත වැටුප් වලට යන්නේ නැහැ. දෛනික වැටුප් සකස් කිරීමේදී අපි කෙලින්ම උපලේඛන එකේ තියෙන වැටුප තමයි 30න් බෙදලා දින ගාණින් වැඩි කරන්නේ. ඉන් පසු කාරණය තමයි අතිකාල දීමනා. මේ අතිකාල ගෙවීමේදීත් අපි උපයෝගී කරගත යුත්තේ උපලේඛන එකෙහි සඳහන් වැටුප. එතකොට ඒ කෙනාගේ වැටුප වෙනස් වෙන්න පුළුවන් දැනට යා සිටින ස්ටෙප් එක අනුව.
කොමාරි අපිට 2027 1 දිනට ලැබිය යුතු වැටුපක් තියෙනවානේ. අන්න ඒක තමයි අපි ගන්නේ 240න් බෙදලා පැය ගාණෙන් වැඩි කරන්න ගන්න. උදේට මතක තියාගන්න සමහරු මේක 4යි 1 දිනට ලැබෙන වැටුප අනුව ගණනය කරා. එහෙම නෙවෙයි. අපි 2024 12:31ක ලැබපු වැටුපක් තියෙනවානේ. ඒ වැටුපට අනුව අපි පරිවර්තනය වේ යුතු තැනක් තියෙනවානේ අලුත් චක්‍රලයකත් එක්ක. අන්න ඒ වැටුප තමයි. ඒ කියන්නේ 2027යි 1කට හිමි වැටුප තමයි අපි 240න් බෙදලා පැය ගාණෙන් වැඩි කරන්නේ. හොඳට මතක තියාගන්න අපි කාල ගෙවීමේදී උපලේඛනයේ වැටුප තමයි යොදා ගන්න. ඊට පස්සේ බලමු අපි නිවාඩු දින සේවය කිරීමේදී ගෙවන වැටුප. මේ සඳහා අපි කලින් කරේ අදාළ බේසික් එක 20න් බෙදලා තමයි නිවාඩු දිනයක් සඳහා ඩේප් එකක් ලබා දුන්නේ. නමුත් අලුත් චක්‍ර ලේඛය අනුව ඒක මෙහෙමයි වෙන්නේ. ඒක අපි යොදාගන්නේ උපලේඛන එක අනුව. ඒ කියන්නේ අර මුලින් මම කිව්වා වගේ OT එකට අපි ගත්තා වගේ ඒ අදාළ නිලධාරියාට 2027 1ට හිමි විය යුතු වැටුප තමයි අපි මෙතෙන්දී ගණනය කිරීම සඳහා යොදාගන්නේ. ඒ යොදාගෙන ඒක 20න් බෙදලා ඒ එන පිළිතුරෙන් 3න් 2ක ප්‍රමාණය තමයි ගෙවීම කරන්නේ. රජයේ ආදායම් මට්ටම ආර්ථික මට්ටම හොඳ වුණු වහාම සම්පූර්ණ මුදල ලබා දෙන බවට චක්‍රයකේ සඳහන් කරනවා. ඒ කියන්නේ 20න් එකක ප්‍රමාණය ලබා දෙනවා. එතෙක් 20න් බෙදලා ඒකෙන් 3න් 2ක ප්‍රමාණය තමයි ගෙවීමට චක්‍රලේඛයේ උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් තවත් දීමනාවක් තමයි සංයුක්ත දීමනාව. ඒකත් මීට පෙර අපිට ගෙව්වේ බේසික් එක අනුව තමයි කැටගරි කරලා තිබුණා. ඒ සීමාවන් වලදී මෙන්න මේ විදියට ගෙවනවා කියලා. නමුත් මේක දැන් මේ අලුත් චක්‍රයක අනුව වෙනස් වෙලා තියෙනවා. එතෙන්දී අපි සේවක වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා ප්‍රාථමික, ද්විතීයික, තෘතීය සහ ජ්‍යෙෂ්ඨ කියලා. මෙතෙන්දී ප්‍රාථමික සේවා ගණයට අයත් සේවකයන්ට සංයුක්ත දීමනාව රුපියල් 700ක් ලැබෙනවා. ඒ වගේම ද්විතීයික සහ තෘතීය කියන සේවා ගණ දෙකටම රුපියල් 800 බැගින් තමයි ලැබෙන්නේ. දෙගොල්ලන්ටම රුපියල් 800යි සංයුක්ත දීමනාව. එතෙන්දී ජ්‍යෙෂ්ඨ නිලධාරියන්ට රුපියල් 1000ක සංයුක්ත දීමනාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සංයුක්ත දීමනාව ගණනය කිරීමේදී වවුචර්ස් වලට දාන්න ඕන. ප්‍රාථමික සේවකයෙකු නම් රුපියල් 700යි, ද්විතීයික සහ තෘතීය කියන සේවකයන් දෙගොල්ලටම රුපියල් 800යි. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට රුපියල් 1000යි. එන්න මේ විදිහට තමයි මේ ගෙවීම් කටයුතු කරන්න ඕන. ඔබට පුළුවන් 2025 වැටුප් චක්‍රලේඛය හොඳින් කියවන්න. ඒකේ මුලින්ම මේ උපදේශ මාලාව දීලා තියෙනවා. හොඳින් කියවලා බලන්න. කියවලා බලලා මේ ගෙවීම් කටයුතු කරන්න. නැත්නම් යම් වැරදීම් වෙන්න පුළුවන්. වැරදි ගෙවීම් සිදු වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලටමයි ඒකේ තියෙන බාධා වෙන්නේ. නැවත ඇරියස් ගෙවන්න. එහෙම නැත්නම් ඌනතා නැවත ලබා ගන්න. ඒ නිසා එම තත්ත්වයකට මුහුණ පාන නොදී අපිට පුළුවන් නිවැරදි ආකාරයෙන් වැටුප් ගෙවීම සිදු කරන්න මේ චක්‍රලේඛය හරියට කියවීම සහ තේරුම් ගැනීම තුළින්. ඔබට පුංචි මතක් කිරීමක් කරේ. ඔයාට මේ වීඩියෝ එක ඇත්තටම සමහර වෙලාවට උපකාරයක් වෙන්න ඇති ඔබට මේ ගණනය කිරීම සිදු කිරීමේදී. විශේෂයෙන් අප්‍රේල් මාසේ ගෙවීම් කරන්න වෙනවා. දැන් මේ මාසේ තමයි අප්‍රේල් OT එක, DP එක, ඒ දේවල් ඊටම සංයුක්ත දීමනා ගෙවීම් කරන්නේ. ඉතින් මෙන්න මේවා ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් ඔයාට මම අරගෙන ආවේ. ඉතින් මේ වගේ ඔයාට ප්‍රයෝජනවත් තවත් වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒතෙක් අද වීඩියෝ එකෙන් සමුගන්න සූදානම. ඉතින් යන්න කලින් මතක් කිරීමක් කරනවා. ඔයා තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාවක් කරමින් සමුගන්නවා අද වීඩියෝ එකෙන්. නැවතත් දවසක ඔයාට ප්‍රයෝජනවත් වෙන තවත් රාජ්‍යාංශයේ කොහොමද වැඩ කරගෙන යන්නේ, මොනවද අලුත් චක්‍රලේඛ කියලා පැහැදිලි කිරීමක් සමගම වීඩියෝ එකකින් හමු වනතුරු ඔබ සැමටම සුබ දවසක්.